එසේනම් මෙසේ ආරම්භය සඳහන් කරන්නේ සොමෙත් නායි 2025 इंजीनियर सुधीर विजयतुंग आचार्य दक्षिणा गुणवंश एवं आचार्य मिनोल जयविक्रम යන මහත්මා මහත්මීන් සියලු දෙනාම මම ගෞරවයෙන් යුක්තව පිළිගැනීමට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මෙම අවස්ථාවට පැමිණ සිටින සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම මහත්මා මහත්මීන්වත් ගෞරවයෙන් යුක්තව පිළිගන්න ලබනවා. ඒ ලෙසින්ම 15 වන ශිෂ්‍ය පරම්පරාවේ සහෝදර අයියලා අක්කලා වගේම පැමිණ සිටින ඔබ සැමවත් ගෞරවයෙන් යුක්තව පිළිගැනීමට මේ අවස්ථාවක් කරගනිමින් මාගේ පිළිගැනීමේ කතාව මෙතනින් අවසන් කරනවා. ස්තුතියි. ප්‍රථමයෙන්ම මම හිතනවා ඒක හොඳ අරමුණකින් පටන් ගත්ත වැඩපිළිවෙලක් කියලා. මොකද අවුරුදු 4ක් මේකේ ඉඳලා මේකෙන් ඉවත් වෙලා යනකොට යම් කිසි මතක ප්‍රමාණයක් මේකෙන් ඒ යන දුර පුතාලා අරගෙන යනවා. ඉතින් මේ මතක අතරට මේ වගේ සැබෑවක අවසාන සංගීත සඳහා හැටියට මේකෙන් යම් කිසි මතකයක් ඒ මතක වුණාට එකතු කරන්න පුළුවන්. අපි කවුරුත් ප්‍රිය කරන සුන්දර ගීතයකින් මේ අවස්ථාව ගීතවත් කිරීමට මේ ආරාධනය දර්ශනා නායක කාර්යසූරිය ඔබටයි. me
තාක්ෂණ අධ්‍යනාංශයේ 15 වෙනි පරම්පරාවේ අපේ සහෝදර සහෝදරියන් විශ්වවිද්‍යාලය තුළින් ලබාගත් විශේෂ වූ ජයග්‍රහණ වගේම ඔවුන්ගේ විශේෂ අවස්ථා ඇගයීමකට ලක් කරමින් සමරුව පිළිවිට ප්‍රදානය කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා සම්බන්ධ වෙන ආරාධනය ඉංජිනේරු සුදීර විජේසුන්දර ඔබට. මේක අලුත් අත්දැකීමක් ඉංජිනේරු තාක්ෂණ අධ්‍යයනයේට මම හිතන්නේ ගිය අවුරුද්දේ පොඩියට කරා අපිට කිව්වේ නෑ එක්සස් ලැබිලා අපිට කිව්වේ නෑ හැබැයි කාලයක් තිස්සේ අපි කිව්වා ඒ කියන්නේ මොකුත් නෙමෙයි හැමදාම ෆයිනල් ඉයර්ස් ළමයි කාලයක ඇවිල්ලා විතර තිබිච්ච يعني කොරෝනා එකත් එක්ක තිබිච්ච කැම්පස් සංස්කෘතිය සරසයි සංස්කෘතිය වෙනස් වීමත් එක්ක ළමයි එනවා අවසාන බැච් එක අවුට් වෙලා ඔය යනවා ඉතින් අපි කාලයක් තිස්සේ කිව්වා මොකක් හරි කරන්න ඕනේ කියලා ගිය අවුරුද්දේ පොඩියට කෙරුණා නමුත් සොමෙට් නයිට් කියන එක ඇවිල්ලා ඇත්තටම ෆයිනල් ඉයර් ළමයි යනාටම දෙනවට වැඩිය
දැන් මේ බැච් එකේ යනකොට ඇගීම් නිසි ඇගීමකට ලක් වෙන්නේ සමහරවිට ස්පෝර්ට් කරපු ළමයි ඉන්නවා. ගොඩක් ඉවෙන්ට් වලට යන ළමයි ඉන්නවා. එතකොට අපේ ඩිග්‍රී ඇතුලේ අවුරුද්දක කාලය තුල ෆයිනල් ඉයර් අවුට් වෙලා යනකොට සරසවිය නික්මලා යනකොට ඒ ඇගීමක් වෙනවා නම් හොඳයි කියන තැනක ඉඳලා තමයි අපි සොමෙට් නයිට් එක කරමු කියන තැනක පටන් ගත්තේ. දැන් කාලෙකින් ඉඳන් කියන්නේ. ඉතින් අද දවසේ කොහොම හරි හැමදාම කියන්නේ 20 බැච් එක කියලා. VT 20. ඉතින් මගේ පළවෙනි අවුරුද්දේ පළවෙනියටම උගන්වන ජූනියර් බැච් එකට උගන්වපු පළවෙනිම බැච් එක. ඉතින් මගේ ආදරේ බැච් එකක්. නමුත් වැඩිම බැනුම් අහපු බැච් එකක්. ඉංජිනේරු තාක්ෂණ වේදිය හැමෝම දන්නවා. හැබැයි ඉංජිනේරු තාක්ෂණ වේදියාව ලංකාව තුළ තාම හඳුනාගෙන නැහැ. කතිකාවතකුත් නැහැ. ඉතින් ඕගොල්ලන්ට සෑහෙන වගකීමක් තියෙනවා. දැන් මේ ඇවිල්ලා පස්වෙනි බැච් එක මම හිතන්නේ පස්වෙනි බැච් එක විදියට මුල් පුරුදු 5. එතකොට මුල් පුරුදු 5 තාම දන්නවල හරියට අමිනිලා නැහැ අපි. එතකොට අපිට වෘත්තික ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ඉංජිනේරින් ටෙක්නොලොජිස් කියන එක ගැන කතා කරන්න ඕගොල්ලන්ට සෑහෙන වගකීමක් තියෙනවා මෙතනින් එහාට. මොකද මම හිතනවා දැන් මෙච්චර කාලයක් තිබුණා අඩුපාඩු තියෙනවා. නමුත් ඕගොල්ලන්ගේ බැච් එකට ලොකු වගකීමක් තියෙනවා. දැන් අපි කතා කරලා තියෙනවා නිමන්තිකා ඔය කට්ටිය ඉන්නවනේ දැන් අපේ සොසයිටි ඉන්නකොට කතා කරලා තියෙනවා. ඕගොල්ලන්ට සෑහෙන වගකීමක් තියෙනවා. මේකෙන් අවුට්ලා ගියාට පස්සේ කට්ටිය කතා කරලා ඇවිල්ලා මේක කොහෙටද ගෙනියන්නේ කියන එක ගැන කතා කරනවා. මේ හිටිය කට්ටිය නෙමෙයි ඉන්නේ දැන් පොඩි ළමයි වගේ ඔය පිස්සු කියලා හිටිය අපි දන්නවා. වගකීම කියන එක දැන් කරට එනවා. හරිද? එතකොට නිරන්තර ගනුදෙනුවක් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක තියාගන්න. ඒ කියන්නේ හැමතිස්සෙම දැන් අපි මෙච්චර කාල කීප දේ හැවි නැතත් ප්‍රශ්නයක් ආවොත් වෘත්තිමය ප්‍රශ්නයක් ආවොත් අදහසක් ගන්න හරිය නිකමට අහන්න ඕනේ එක්ස්පීරියන්ස් එක තියෙනවා. සමහරවිට යාළුවෙකුගෙන් උනත් අහන්න. ඒ ගන්නට එක තියාගන්න හැංගිලා ඉන්න එපා. දෙන්න තියෙන ඕදෙන එක. ඒකට වෘත්තිකේ හිටියට ඕගොල්ලෝ ගොඩනගා ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක මේ අවුරුදු 4 තුර ඕගොල්ලන්ට හදාගන්න හම්බෙච්ච කාලේ අපි මේ ඔන්ලයින් කතන්දරේ නිසා වෙච්ච නිසා ඉතින් මෙතනින් එහාට ඕගොල්ලන්ට ඒ ගැන හිතන්න කියලා කියනවා. මේ ඒක ආවේ නැත්තම් මේ ගමන අපි මේ ඕගොල්ලන්ව අද දවසේ මේ පොඩි අය එකතු වෙලා ඒ ගොඩක් ලොකු දෙයක් කරන්නේ. මම හිතන ඒක ඒ සුවදශීලීත්වය තියාගෙන නිරන්තර ඒගොල්ලන්ටත් ඒ සපෝට් එක දීලා ඕගොල්ලන් මේ වේදිකාව තුලම ඕගොල්ලන්ට වෘත්තික විදියට කොට නැගෙන්න පුළුවන්. මේ වේදිකාව ඕගොල්ලෝ එක හරව ගන්න කියන එක ඕගොල්ලන්ගේ ඉල්ල. ඕගොල්ලෝ බැච් එකට තමයි පටන් ගන්නත් පුළුවන්. මේ කතාව විකටන් කරන්න හම්බෙලා නැහැ කොතනක. එතකොට මම හැමදාම කියලා තියෙනවා මුලින් මම ඒක වෙනස් කරගත්ත තැනුත් තියෙනවා. ඕගොල්ලෝ උඹලගෙන් තමයි මේක හැදෙන්නේ කියලා. කියලා ඇති ඕගොල්ලන්ට මතක නැද්ද දන්නේ. හරි 20 අද දවසක ගියා මේක තමයි හැදෙන්නේ. හැබැයි 21 ආපුවම කියන උන් නම් හදන්න ගන්න නැහැ. උඹලෙන් තමයි මේක හැදෙන්නේ කියලා කියනවා. හරි. ක්ලාස් රූම් එකේ එහෙම කියලා එකෙන් පස්සේ මම නවත්තලා තියෙන කියන එක. 23 දන්නා ඒ හේතුව ඒගොල්ලන්ට කියලා නැහැ. 22 කියලා වගේ පස්සේ නැත්තු ඒ. කියලා වැඩක් නැහැ නේ. 3කට පස්සේ කියන එක වැඩක් නැහැ. ඉතින් මම ආයෙත් කියනවා ඉස්සෝ ඔයාලට තමයි මේක හදන්න පුළුවන්. ඔයාලා මම කියන්නේ මෙතන 100ක් ඉන්නවනම් 100න් 10 දෙනෙක් හිතුවොත් මේක ගොඩාක් දේවල් වෙනස් කරලා 10 දෙනා හිතනවා හැමදාම. වැදගම්මක් තියෙන වෘත්තිමය භාවය පේන විදිහ වෙන්නේ. ඒක ඇවිල්ලා ඔයා අද මෙතන කොහොම හිටියත් ඊළඟ දවසේ ඔයාව දකින්න කෙනෙක් ගන්න පණිවිඩය වෙනස්. ඔයා ඉන්නේ මේක විතර දෙන්න. ඇවිල්ලා පිස්සු කියලා ඕනෑම කරලා යන්නේ. ඒ ගතිය තියාගන්න. මේ සරසයිකම දැන් අපි දකින්නට දැනුත් වෙනවනේ. හැබැයි අර තමා තුළ වෘත්තිකේ හැමතිස්සෙම තියාගෙන එන්න. ආයේ එනකොට අවුරුද්දකින් හරි එනකොට මේ කැම්පස් එකේ හිටිය ළමෙක් තමයි. හැබැයි එන්නේ කොහොම හිටියත් වෘත්ති මනෝභාවයකින් එන්න ඕන. එහෙම නැත්නම් ඕගොල්ලන්ව ඩෙවලොප් වෙන්නේ නැහැ. ඒ ඔළුව හදාගන්න දැන් එතකොට එන්නත් ඕනේ. එතකොට ඒක දකින්න නංගිලා මල්ලත් හදනවා. ඉතින් ඕගොල්ලන් තමයි මේ පළවෙනි සොමෙට් නයිට් එකේ ඕගොල්ලෝ ඓතිහාසිකයි. ඓතිහාසික බැච් එක පිස්ස බැච් එක. පළවෙනි සොමෙට් නයිට් එකේ හිමිකරු ඕගොල්ලෝ. ඉතින් ඕගොල්ලන්ට වගකීමක් තියෙනවා මෙතනින් එහාට කොහොමද? يعني අපි බාර දෙනවා ඕගොල්ලන්ට මෙතනින් නංගිලා මල්ලලා අවුරුතුණක් නංගිලා මල්ලත් එක්ක එකතු වෙලා ඩිපාර්ට්මන්ට් එක උඩට ගන්න ඇලුමිනා සෙට් එකක් අවුරුද්දකින් පස්සේ ගොඩක් කට්ටිය එකතු වෙනවා. එතකොට ඩිපාර්ට්මන්ට් එකේ ඇලුමිනා එක කොහොමද වෘත්තික විදිහට ගොඩ නැගිලා ලංකාවේ නම්බර් 1 ඉංජිනේරින් ටෙක්නොලොජි ඩිග්‍රියට මේක ගෙනියන්නේ කියන එක. ඉතින් මේ ඔක්කොම කරන්නේ